හැල්ලෝ ගෑචිති අද සාධන අතෙන් පිළිගන්නවා කේසිටෙක් ඇකඩම YouTube channel එක ගැන තවත් අලුත් වීඩියෝ එකට. ඉතින් අදගෙන තියෙනවලත් තම්මලගේ දැක්ක වගේම අපි කොහොමද මේ අවුරුද්දට ගැලපෙන විදිහට නිවැරදිව ලේසියෙන්ම AdSense ගිණුමක් ක්‍රියේට් කරගන්න කියලා ඉතින්. ඉතින් මේ AdSense ගිණුම ඇවිල්ලා YouTube channel එකට ගැලපෙන විදිහට තමයි අපි ක්‍රියේට් කරන්නේ. ඉතින් වැඩි කතාවක් ඕනේ නැහැ. ඉතින් වීඩියෝ යන කලින් මතක් කරනවා channel එක තාම subscribe කරේ නැත්නම් අල්ලලා අපෙන් අනිවාර්යෙන් කළු පට සස්ක්‍රපන ටච් කරලා බෙල් අයිකන්නත් අනිවාර්යයෙන්ම ඕටි තියාගන්න මේ වගේ වීඩියෝ දෙකටම බලන්න. එහෙනම් අපි ඉන්ට්‍රෝ එකට ගිහින් ඇවිත් වීඩියෝත් එක්ක එකතු වෙමු. හරි ඉතින් මම අද ගන්න තියෙන්නේ කලින් කිව්වා වගේම AdSense ගිණුමක් නිවැරදිව ලේසියෙන්ම කොහොමද අපි ක්‍රියේට් කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක ඔයාලා කොහෙන්වත් ස්කිප් කරන්න යන්න එපා. මොකද මේ AdSense ගිණුම හදන වැඩේ ගොඩක් ඉවසිල්ලෙන් අවධානයෙන් කරන්න ඕනේ වැඩක්. ඉතින් මේ වීඩියෝ එකේ තන තප්පර 5ක් ස්කිප් කරොත් ඔයාලට ඒ ස්ටෙප් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයාලා මතක තියාගෙන ඉතින් අපි යමු ස්ක්‍රීන් එකට බලමු කොහොමද මේ AdSense ගිණුම ක්‍රියේට් වෙන්නේ කියලා. ඉතින් අද ඉතින් අද මම මේ වැඩේට දාගෙන ඉතින් මගේ මියුසික් channel එක කවි මියුසික් කියන channel එක තමයි ඉතින් මේ විදිහට මම කන්ටෙන්ට් දාලා තියෙනවා. ඉතින් අපි ඉතින් වැඩි කතාවක් ඕනේ නැහැ. ඉතින් අපි යනවා මේක ඉතින් රනින් ටැබ් එකට ඉතින් මේ විදිහට මම රනින් ටැබ් එක කරනවා. රනින් ටැබ් එකට ගිහලා පස්සේ ආවට පාගන්න පුළුවන් මගේ ඇප්ලයි බටන් එක තමයි ඇප්ලයි නම් කියන බටන් එක විතරයි තියෙන්නේ. මම ඒක මේ විදිහට ක්ලික් කරනවා. ඊට පස්සේ අපි YouTube එකේ මුලින්ම කරන්න තියෙන්නේ මේ කියන එක ස්ටාර්ට් කියන එක දීලා යටට මෙන්න මේ ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. මේක විදිහට ගිහලා I agree කියලා එක ටික් එක දාලා කන්ෆර්ම් කරන්න. ඊට මේ වගේ ටිකක් ලෝඩ් කරලා ඉවරනට පස්සේ ආඩ බලා ගන්න පුළුවන් ස්ටෙප් 1 එක ඩන් කියලා වෙලා තියෙනවා. ඉතින් අපිට AdSense ගිණුම හදන්න ඕනේ මේ තැනදී. මෙතන තමයි තියෙන දෙවෙනි ස්ටෙප් එක. ඉතින් මෙතනින් ඔයාලා බලා ගන්න පුළුවන් ලින්ක් තියෙනවා. ඉතින් මුලින්ම තියෙනවා මට AdSense ගිණුමක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඉතින් AdSense ගිණුමක් මට නැහැ කියලා. ඊට පස්සේ අර තියෙනවා ඉතින් මට AdSense ගිණුමක් තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ කියලා. ඉතින් ඔයාලට AdSense ගිණුමක් තියෙනවා නම් ඔයාලා මෙතනින් උඩ එක ටික් එක දෙන්න උඩට ක්ලික් කරන්න AdSense ගිණුමක් නැත්තම් යට තියෙන මේ ක්ලික් කරන ඉතින් මට AdSense ගිණුමක් නැතිඳ මම නැග තියෙන එක ක්ලික් කරනවා. ඉතින් මේ විදිහට ක්ලික් කරලා පස්සේ මේකට කන්ෆර්ම් කියලා දෙනවා. මේ කන්ෆර්ම් කියන ටික එක දෙනවා. ඉතින් මේ ක්ලික් කරලා පස්සේ ඔයාලගේ channel එකේ තියෙන email එකට මම දාන්න පුළුවන් නැත්නම් වෙන email එකකට දාන්න පුළුවන්. ඉතින් මම channel එකේ තියෙන email එක දීලා ඉස්සරහට යනවා. ඉතින් මෙතෙන් තියෙන ඔයාලගේ country එක select කරන ඉතින් automatic country එක select වෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන යට තියෙන agreement එක ඒකත් ඔයාලට ඕන කියවලා යට ටික එක දාගන්න හැකියාව තියෙනවා. ඉතින් මම මේ විදිහට ටික එක දාගෙන ඊළඟ ස්ටෙප් එකට යනවා. ඉතින් මෙතනින් confirm කියන එක දෙන්න. ඉතින් මෙතන email එක confirm තමයි ඉතින් කරන්න තියෙන්නේ. ඉතින් මෙතන ඔයාලට QR එකක් හරි නැත්නම් verify code එකකින් හරි ඔයාලට channel එක නෙමෙයි AdSense එක verify කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මෙතන මගේ phone number එක තමයි ඉතින් SMS එක කරා ලබා ගන්න හදන්නේ. ඉතින් මම ඉතින් මගේ ශ්‍රී ලංකාවේ කෝඩ් එක ඇතුළත් කරලා මගේ නම්බර් එක මෙතන ටයිප් කරනවා. ඉතින් මේ විදිහට ටයිප් කරලා next කියලා දුන්නා. ඉතින් ඊට පස්සේ ඔයාලගේ ෆෝන් නම්බර් එකට OTP කෝඩ් එකක් SMS එකක් විදිහට එයි. ඉතින් ඒ SMS එක ආවට පස්සේ ඔයාලා මෙතන ටයිප් කරගන්න. ඉතින් මට කෝඩ් එක ආවා. ඉතින් මම මේ විදිහට ටයිප් කරගන්නවා. ඉතින් ටයිප් කරලා ඉවරලා මෙතනින් next කියන ටික එක දෙන්න. හරි ඉතින් අපේ verify එක නම් වෙලා ඉවරයි. ඉතින් ඒක දුන්නාට පස්සේ ඊළඟ තියෙන අපේ සම්පූර්ණ ID එක fill කරන step එක තමයි තියෙන්නේ. ඉතින් මෙතන මුලින්ම තියෙනවා channel type එක දෙන්න. මම මෙතන individual කියන එක බලලා select කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් තියෙනවා name එක. ඉතින් මෙතනලා තියෙන කෙලින්ම channel එකේ name එක තමයි ඉතින් තියෙනවා. ඉතින් ඔයාලගේ නම තමයි මෙතන දෙන්න ඕනේ.
ඉතින් මෙතන ඇඩ්‍රස් එක ටයිප් කරන ලයින් දෙකක් තියෙනවා. ඉතින් ඔයාලගේ ඇඩ්‍රස් එකේ මුල් ටික පළවෙනි ලයින් එක ටයිප් කරලා ඇඩ්‍රස් එකේ ඉතුරු ටික දෙවෙනි ලයින් එකේ ටයිප් කරගන්න. ඊට පස්සේ තියෙනවා ඔයාලගේ ටවුන් එක නැත්නම් ටවුන් එක ටයිප් කරගන්න. ඉතින් ඔයාලට ළඟම තියෙන ටවුන් එක මෙතන ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ තියෙන අපේ පෝස්ටර් කෝඩ් එක ටයිප් කරගන්න. ඉතින් ඔයාලා පෝස්ටර් කෝඩ් එක දන්නේ නැත්නම් ඔයාලගේ ගම Google එකේ සර්ච් කරලා පෝස්ටර් කෝඩ් කියලා සර්ච් කරලා ඔයාලගේ පෝස්ටර් කෝඩ් එක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ ඔයාලගේ නම්බර් එක ටයිප් කරගන්න. ඉතින් නම්බර් එක ටයිප් කරලා ඉවරලා ඔක්කොම හරිද කියලා බලලා ඉවරලා ඊට පස්සේ තියෙන සබ්මිට් කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරාට පස්සේ ඉතින් මේ වගේ මේකක් කරනවා. ඉතින් මෙතනින් ඔයාලා මේක ක්ලික් කරන්න. ඉතින් මෙතනින් ක්ලික් කරාට පස්සේ කෙලින්ම අපේ YouTube channel එකට අය නැවතත් යනවා. ඉතින් YouTube channel එකට ගියාට පස්සේ පොඩි රිෆ්‍රෙෂ් එකක් වෙලා ඉවරලා ස්ටෙප් 2 එක in progress කියලා ඔයාලා මේ බලා ගන්න පුළුවන් විදිහට වැටෙනවා. ඉතින් අපිට මේ channel එකේ දැන් AdSense ගිණුම හදාගෙන ඉවරයි. ඉතින් ඊට තියෙන්නේ මේ YouTube channel එක YouTube එකේ විසින් අපේ AdSense ගිණුම නිවැරදිද කියලා check කරලා බලන එක. ඉතින් ඒක කරලා ඉවරනම පස්සේ ඔයාලට දෙවෙනි step එක done කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ automatically තුන්වෙනි step එකට යනවා. ඊට පස්සේ ඒක YouTube channel එකකින් තමයි අපේ channel එක read කරලා ඉවරලා එන්නේ. ඊට පස්සේ ඉතින් channel එක monetize වුණාට පස්සේ ඔයාලට මේ වගේ message එකක් YouTube එකේ එවනවා. ෆෝන් එකෙන් මේ විදිහට message එකක් එවනවා. ස්ටුඩියෝ එකේ website එකේ මේ වගේ notification එකක් එවනවා. ඉතින් අපි දැන් මේ විදිහට හරියටම AdSense ගිණුම හදාගෙන ඉවරයි. හරි ඉතින් යාළුවනේ මම අද ගෙනාවේ කොහොමද මේ අවුරුද්දේ ගැලපෙන විදිහට ලේසියෙන්ම නිවැරදිව AdSense ගිණුම හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා වීඩියෝ එක අනිවාර්යයෙන්ම like එකක් දාගන්න. දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක ගැන අදහස් අනිවාර්යෙන් පළවෙනි කමෙන්ට් කරගන්න. ඒ වගේම මගේ channel එක තාම subscribe කරේ නැත්නම් පල්ලා පේන කළු පාට subscribe බටන් ටච් කරලා bell icon එක අනිවාර්යෙන් all ටිකේ තියාගෙන මට අනිවාර්යෙන්ම sub එකක් දෙන්න ඕනේ. එහෙනම් මේ වගේ වීඩියෝ අනිවාර්යෙන්ම ඉස්සරහට එනවා. ඒකින්ද එකතු වෙලා ඉන්න KC Tech Academy channel එක